ඔයා මේක දාගෙන මෙයාට දාන්න. මේකට. grip ගැන පොඩි අවබෝධයක් දෙන්නේ. grips ඇවිල්ලා තුනක් තියෙනවා. normal main grips තුන ඇවිල්ලා පළවෙනි එක ඇවිල්ලා front grip, ඊළඟට reverse grip, ඊළඟට hammer grip. මේ front grip reverse grip වලට වෙනම නම් පාවිච්චි කරනවා මම කරන ගමන් කියන්නම්. අපි නම මෙහෙම තියලා ගන්න එපා grip එක වැරදෙනවා. දැන් අපි හිතුවා මෙහෙම තිබ්බොත් front කියලා නේ හිතන්නේ. මෙහෙම තිබ්බොත් reverse. මොකද අල්ලනේ front කියලා ගන්න අපි. හැබැයි ඒක වැරදි. පටන් ගද්දී grip එක වාගන්න මෙන්න මෙහෙම අල්ලන්න. මේ විදිහට තියාගෙන දැන් මේක අපි බැලුවොත් මේක reverse නෙමෙයි. අල්ල reverse. ඒක front නම් මෙහෙම. ඒක දැන් අපි front grip එක මුලින්ම කතා කරොත් front grip එක තියාගන්න මෙහෙම. ඒක මේ පල්ලෙහාට යන ගමන ඕන තැනක මෙහෙම අල්ලන්නේ මේ පැත්තට යනකොට මේ පැත්ත රිවර්ස් වුණාට හැබැයි මෙතන ඇල්ලේ අපි ෆ්‍රන්ට් නේ අල්ල මෙන්න. ඒක මෙහෙම ගැහුවා මෙහෙම අල්ලලා මෙහෙම ගැහුවා ඒකත් ෆ්‍රන්ට් ග්‍රිප් එක තමයි. එන අල්ල පොළොව පැත්තට හරි ඉස්සරහා පැත්තට හරි තියෙන ඔක්කොම දැන් මෙහෙම ගැහුවොත් මේ ෆ්‍රන්ට් ග්‍රිප්. lat pull down. එතකොට රෝවිං එහෙම මේ රිවර්ස් කරලා ඒ ගොඩක් දුරට මේ ෆ්‍රන්ට් ග්‍රිප් එක පාවිච්චි කරලා මෙතනින් දාගන්න. එතකොට මෙතන තිබ්බට මෙයා මෙතන ඉඳන් අංශක 180 දක්වාම තියෙන එක්සර්සයිස් වලට යූස් කරන්න පුළුවන් ෆ්‍රන්ට් ග්‍රිප් එක. මෙතනට ආවත් මේකත් ෆ්‍රන්ට් ග්‍රිප් නේ. මේකත් ෆ්‍රන්ට් ග්‍රිප්. ඒතකොට මෙතන මෙතනටම ෆ්‍රන්ට් ග්‍රිප් එක අල්ල ඉස්සරහා පැත්තට තමයි යන්නේ. මේ පැත්තට හැරිලා හැරුණා කියලා එහෙම වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟ ග්‍රිප් ඒකට තව නමක් තියෙනවා. එතකොට ප්‍රෝන් ග්‍රිප්, ප්‍රොනේෂන් ග්‍රිප්. ඒ ප්‍රොනේෂන් කියන්නේ බිම පැත්තට දැන් මේ හරියට බලලා බිම පැත්තට යන්නේ. බිම පැත්තට තියෙනවා නම් ඕන දෙයක් අපි දු උදාහරණයක් ප්ලාන්ක් එක mountain climb වගේ බඩට ගහන එක්සර්සයිස් උත් අපි pronation position එක lay down pronation lay down එකකින් තමයි කරන්නේ. ඒ කියන්නේ යට පැත්ත. ඒ කියන්නේ යටිපෙළිය අතර. ඒත් මේක යටිපෙළිය අතරනේ මේ නිසා මේක prone grip කියලා භාවිතා කරනවා. මේ front grip එක prone grip උත් වෙනවා ඒ නිසා. හරි. එතකොට ඊළඟ එක ඇවිල්ලා reverse grip. දැන් මේ front මේක reverse grip. ඇයි reverse කියන්නේ අපි mirror එක reverse mirror එක වහන එක පාවිච්චි කරන්නේ side කන්නඩි පාවිච්චි කරන්නේ මේ පැත්තේ reverse එක. તો reverse එක තමයි මේ පැත්ත. එතකොට අල්ල පිටිපස්සට තියෙන reverse grip එක. reverse grip එකේ අත දිගෑරියම මෙතෙන් ඉඳන් තියෙන මෙතන ඕන grip එකක් මේ මෙතනට යනකම්ම reverse grip. මෙහෙම එකක් ගහුවොත් එතකොට අල්ල ඉස්සරහා පැත්තට මෙහෙම ඉස්සරහා වුණාට මෙතනදී front පිටිපස්ස නිසා තමයි මේ reverse grip කියලා කියන්නේ. අල්ල පිටිපස්සට මෙතන ඉන්න. එහෙනම් තමයි අපි බලන්නේ grip එක. එතකොට මෙහෙම ගැහුවත් rowing ගැහුවත් ඊට පස්සේ bicep මෙහෙම ගැහුවත් ඊට පස්සේ තව rowing වර්ග දින නැමිලා ගහන ඒවා එවුවා වන්නා ඒ ඔක්කොම reverse grip එක විදිහට තමයි. ඒක reverse grip එකේ අනිත් වචනේ තමයි මේ හරියට එනකොට අපි අල්ල උඩ පැත්තට තියෙන. ඒ නිසා supine. කියන්නේ බඩට ගහන උඩ පෙළිය අතර මේ අර වගේ එක්සර්සයිස් එකක් ගත්තත් ඒක supine එක්සර්සයිස් එක. supine lay down එකේ ඇවිල්ලා. ඒකට chest එක ගැහුවොත් supine lay down එකක් තමයි. මේ අල්ල grip එක ගත්තොත් අල්ල උඩ පැත්තට අල්ලගෙන ඉන්න එක supine වෙනවා. එතකොට reverse grip එකක් හැම වෙලාවෙම supine grip එකක් වෙන්නේ අන්න එතනදී. මෙන්න මේ හරියෙන් පල්ලෙන්. මේ අල්ල උඩ පැත්තට. එතකොට මෙහෙම ගැහුවොත්, එහෙම ගැහුවොත්, curl එකක් ගැහුවොත් එතකොට grip එක supine වෙනවා. එතකොට reverse grip එක supine වෙනවා. තුන්වෙනි grip එක කියන්නේ hammer grip එක. hammer grip එක අල්ලන්නේ මෙන්න මෙහෙම තියෙන අල්ල දෙක මුන්ට හරවනවා. එතකොට එහෙම අල්ල grip කරපුවම මෙන්න මෙහෙම තත් එක තමයි තියෙන්නේ. හරි. එතකොට hammer grip කියන්නේ නිදියක් ආකාරයෙන් අල්ලන නිසා. ඒක නැත්තම් මේකට කියනවා neutral grip. අර දෙකටම නැති එක grip එක එකම grip එක neutral. තුන්වෙනි එක neutral නේද? එතකොට මේ දෙකටම නැති එක නිසා neutral. ඒ නිසා මේ hammer grip එකට තව නමක් පාවිච්චි කරනවා neutral grip කියලා. ඒ grip එක තුනම ඔය විදිහට යනවා. එතකොට මේකේ අපි ගත්තොත් මෙහෙම curl එකක් ගැහුවා. එතකොට මෙහෙම අල්ලලා press එකක් ගැහුවා. මෙහෙම one arm rowing එකක් ගැහුවා. අතෙන් අත් දෙකෙන් අල්ලලා rowing ගැහුවා. මේක reverse grip එක මේ push එකක් ගැහුවා chest එකේ. මේ hammer grip එක විදිහට තමයි. يعني hammer නැත්තම් neutral grip. ඔක තමයි grip තුන.